my YouTube channel. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා මම හිතනවා. අද ගෙනාවේ අපි ගියපු රිවර්ස්ටන් vlog එක. වැස්ස නිසා අපි ට්‍රිප් එක කැන්සල් කර තමයි හිටියේ. කොහොම හරි අපි 23 වෙනිදා ට්‍රිප් එක යන්න ලෑස්ති වුණා. පාන්දර 2ට අපි ට්‍රිප් එක යන්න ලෑස්ති වුණා. කට්ටිය එකතු කරන් යද්දී 3 විතර වුණා. දැන් අපි මේ රිවර්ස්ටන් යන ගමන් ඉන්නේ. vlog එක ඉස්සරහට ඔයාලට ලස්සන දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. පාන්දර යද්දී නම් මම ෆෝන් එක ඇල්ලුවොත් නෑ මගේ ඔළුව රිදෙන නිසා. ඉතින් දවල් මේ වීඩියෝ ටික ගත්තේ. දවල් කිව්වට 10 වගේ විතර වුණා යද්දී. ඔව් 10 වගේ ඒ වගේ වුණා. ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔයාලට රිවර්ස්ටන් කොහොමද කියලා. බලලා නැති අය ඉන්නවනම්. අපි මාතලේට ඇවිල්ලා ඊට පස්සේ උදේ කෑමත් අරගෙන හැමම රිවර්ස්ටන් යන්න පිටත් වුණා. ඇත්තටම මාරම ලස්සනයි. මට හිතුණා හෙට වෙලා ඉන්නත්. මාරම ඒ තරම් ලස්සනයි. පුදුම නිදහසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් ගිහින් බලන්නම ඕනේ. ඒ ලෙවල් වලට මාස 2ක් තියලා තමයි ඉතින් මම රිවර්ස්ටන් ගියේ. ගිහිල්ලාම නැති නිසා ඇත්තටම මං අහලත් නැහැ හැම ලොකුවට. නිසා මං ඉතින් කොහොමද කියලා බලන්න ගිහින් බැලුවා. ඉතින් යාළුවෝ නම් ගිහිල්ලත් තිබ්බ ටික දෙනෙක් කියපු අය. ඉතින් මාත් ගියා බලන්න කොහොමද කියලා. ඇත්තටම මාරම ලස්සන. දැන් තමයි අපි රිවර්ස්ටන් වලට ආවේ. ගොඩක් සීතලයි. ඉතින් අපි බලමු ඉස්සරහට රිවර්ස්ටන් කොහොමද කියලා. දැන් තමයි අපි හැමෝම උඩට නගින්න හැදුවේ. කිලෝමීටර් 3ක් තියෙනවා උඩට නගින්න. හැමෝම එක hina වෙලා සතුටින් ඉන්න ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද. අපේ ගොඩක් ප්‍රශ්නවල ඉද්දී ඒ ප්‍රශ්න අමතක වෙලා පොඩි හරි වෙලාවක් නිදහසේ ඉන්න පුළුවන් නම් ඒක මාරම හිතට පුදුම සැනසීමක්. මේ තියෙන්නේ අපි උඩට යන පාර. ඉතින් දිගටම යන්න ඕනේ කිලෝමීටර් 3ක් වගේ. මෙතනට කියන්නේ හුලං කපල කියලා. මෙතන ගොඩක් හුළඟ සැරයි. කෙට්ටු කෙනෙක්ට නම් මෙතනින් යන්න බැරි වෙයි තනියෙන්. කට්ටියත් එක්ක තමයි අල්ලගෙන යන්න ඕනේ. හුළඟ ගොඩක් සැරයි මෙතන. අනිත් තැන් වලට වඩා. මෙතන වීඩියෝ ගන්නත් ගොඩක් අමාරුයි. ෆෝන් එකත් නිදා යනවා වගේ. මමත් ගියේ බොහොම අමාරුයි. මම කෙට්ටුයිනේ. මෙතනින් තමයි ඉවර වෙන්නේ. මෙතන අපි ෆොටෝ ටිකක් ගහලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා ගියා. මම එන ටිකේ නම් වීඩියෝ ගත්තේ නැහැ. මගේ කකුලේ කූඩැල්ලක් එල්ලලා හිටියා. 100න් තමයි මං ආවේ. ඉතින් මෙතනින් ඉවර වුණා. ඊට පස්සේ අපි ටිකක් වෙලා ඉඳලා පිටවල පතනට යන්න පිටත් වුණා. මේ ට්‍රිප් එක අපිව එක්කන් ගියේ සුජීව සර් තමයි. O level කාලේ මැක්ස් ක්ලාස් ගියේ එයාගේ. අවුරුදු 2-3ක්ම එයා එක්ක ට්‍රිප් ගිහින් තියෙනවා. එයාගේ වැඩ හරිම නීට්. හැමදේම හරියට කරනවා. ඉතින් එයාලත් එක්ක තමයි මේ ට්‍රිප් එක අපි ගියේ. මේ තියෙන්නේ පිටවල පතන.
මට හිතෙන විදිහට රිවෙස්ටර්න් වලට වඩා මෙතන හුළඟ තියෙනවා ඊටත් වඩා. මේතනත් හරිම ලස්සනයි. මෙතනට තමා අන්තිමටම ආවේ. මෙතනට කියන්නේ පුංචි ලෝකාන්ති කියලාලු. මේ ඉන්නේ අපේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම කපල් එක අනේ හරිම ෂෝක් නේද? ඊට පස්සේ අපි ලන්ච් එක අරගෙන ඒ ගාම නාලත් ආවේ. ඒකේ වීඩියෝ එක නම් මට ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි හවස ගියේ සේර ඇල්ල බලන්න. ඒකත් ගොඩාක් ලස්සනයි. ඊට පස්සේ 7:30 වගේ අපි ආවේ ඩිනර් එක ගන්න. මෙතන මේ රෙස්ටුරන්ට් එක මොකක්ද කියලා නම් මට මතක නෑ. මෙතනට තමයි කොහොම හරි අපි ආවේ. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා පොඩි ඩාන්ස් එකක් දාලා ඊට පස්සේ ඉතින් අපි කරේ නිදා ගන්න එක තමයි හැමෝම. ඊට පස්සේ වීඩියෝ කරන්නත් බැරි වුණා මට. මුකුත් නිදාගත් එක තමා කරේ මහන්සියලත් එක්ක හැමෝටම නිින්ද ගියා. ගෙදර යද්දි 12 වගේ වුණා. ඉතින් මේ වගේ ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන එදා දවසත් එහෙම ඉවර වුණා. ඉතින් මේ වගේ ලස්සන vlog බලන්න දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙ vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.